ආයුබෝවන් හැමෝටම. ඉතින් අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2025 වර්ෂයේ රජයේ රැකියාවක් බලාපොරොත්තුෙන් සිටින ඔබට ඉතාම සතුටු හිතෙන ආරංචියක්. 2025 3/10 වන දින පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරීමේ පිණිස පත් කරන ලද කමිටුවෙන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමි වෙලා තියෙනවා. රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යම සිදු කළ යුතු බඳවා ගැනීම ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරී කමිටුවක් පත්කිරීම පිණිස 2024 12/30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා ඇත. එම කමිටුව වෙත ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලටගෙන කමිටුව විසින් නිර්දේශ කරන ලද පහත සඳහන් බඳවා ගැනීම සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබා දීම පිණිස අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල විසින් අනුමත කරන ලදී. ඉතින් මේ අනුව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ තනතුරු 909ක්ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ තනතුරු 109ක්ද පරිසර අමාත්‍යාංශයේ තනතුරු 144ක්ද මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ තනතුරු 2500ක්ද අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තනතුරු 22ක්ද විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ තනතුරු 3ක්ද මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ තනතුරු 185ක්ද දීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ තනතුරු 20ක්ද රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ තනතුරු 1615ක්ද මධ්‍යම පළාත් සභාවේ තනතුරු 72ක්ද ඌව පළාත් සභාවේ තනතුරු 303ක් යන ආදී වශයෙන් මුළු තනතුරු 5882ක් සඳහා අයදුම් පත්‍ර කැඳවනු ඇති. ඉතින් රජයේ රැකියා තොරතුරු පුරප්පාඩු පළ කළ සැනින් එසැනින් දැනගන්න අපගේ YouTube channel එක subscribe කර අපිත් එක්ක දිගටම රැඳී සිටින ලෙස ආදරෙන් මතක් කරනවා. මෙම රැකියා අවස්ථා ගැසට් කළ සැනින් නැවත හමු වෙමු. සුබ දවසක්.